හෙලෝ ගයිස් ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා ෆිල්ම් කැෆේ අපේ මූලික channel එකට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ 2010 වසරේදී රිලීස් වුණ Iron Man 2 කියන මූවි එක ගැන. ඔය Iron Man පළවෙනි මූවි එක තාම බැලුවේ නැත්නම් දැන්ම මගේ channel එකට ගිහින් මේ මූවි එකත් බලලා එන්න. Iron Man පළවෙනි මූවි එකේ අන්තිමට ටෝනි මම තමයි Iron Man කියලා කියනවා. මේ නිසා ටෝන්ට ගොඩක් කරදර වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ටෝනි ඒ කරදර වලින් කොහොම බේරෙයිද කියලා බලන්න වීඩියෝ එකේ අන්තිම වෙනකන් රැඳිලා කියලා ආරාධනා කරන ගමන් ඔයා මගේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම මගේ channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාලා අපි යමුද කතාවට. කතාව පටන් ගන්නකොටම අපිට පේන්නේ මොස්කව් නගරයේ ටෝනි මන් තමයි අයන් මෑන් කියපු නිවුස් එක ඇන්ටන් වැන්කෝ කියලා කෙනෙක් බල ඉන්නවා. ඇන්ටන් වැන්කෝ මැරෙන්න ඕන මෙන්න තමයි ඉන්නේ. මෙයා ඊට පස්සේ එයාගේ පුතා අයිවන් වැන්කෝට කතා කරලා කියනවා මේ හැම ගෞරවයක්ම ලැබෙන්න ඕන ඔයාට. ඒත් මට ඔයාට දෙන්න පුළුවන් උනේ මගේ දැනුම විතරයි කියලා එයා මැරෙනවා. තාත්තා මැරුණ නිසා ගොඩක් දුක් වුණ අයිවන් ටෝනියෙන් පලිගන්න ටෝනි ගාව තියෙන වගේ ආක්‍රියැක්ටයක් හදන්න පටන් ගන්නවා. කොහොම හරි අයිවන් ටික දවසකින් ඒ වගේ ආක්‍රියැක්ටයක් හදා ගන්නවා. ඒත් එක්කම මූවි එකේ ටයිටල් එක දාලා මූවි එක පටන් ගන්නවා. මෙහෙම මාස 6ක් ගෙවිලා ගිහින් ටෝනි ගුවන් යානයකින් පහළට පැනලා ස්ටාක් එක්ස්පෝ එකට යනවා. එතනදී ටෝනි පොඩි වැඩි කෑලි වගේකුත් දාලා ආපු කට්ටියටත් පොඩි කතාවක් කරනවා. ඊට පස්සේ ටෝනි එයාගේ තාත්තා අනාගතයේදී කරන්න හිටපු නගරේ වීඩියෝ එකකුත් දාලා එතනින් යනවා. ටෝනි ළඟට පැත්තකට ගිහින් එයාගේ ලේ සාම්පලයක් චෙක් කරලා බලනවා. මේ ඇගලේ එන්න ටිකෙන් ටික විස වෙනවා. ඊට පස්සේ ටෝනි මේ උත්සව වැඩ ටික ඉවර කරලා එයාගේ රැසියන්ට සමු දීලා මෙයා කාර් එක ළඟට යනකොට එතෙන්ට ගෑනු කෙනෙක් ඇවිත් ඉන්නවා. එයා ටෝන්ට හෙට උදේ 9ට ඇමරිකානු ආරක්ෂිත කවුන්සලයට එන්න කියලා ලියුමකුත් දීලා එතනින් යනවා. පහුවදා ටෝනි මේ ආරක්ෂිත කවුන්සලට යනවා. එතන ඉන්න විනිසුරුවරයා ටෝන්ට කියනවා ඔයා හදපු අයන් මෑන් ආයුධය ගොඩක් භයානකයි. ඒ නිසා ඒක අපිට ඕන කියලා කියනවා. ටෝනි මේකට කොහොමවත්ම කැමති වෙන්නේ නැහැ. එයා කියනවා මේක ආයුධයක් නෙමෙයි මේක නව නිපැයුමක්. මම තමයි අයන් මෑන්. මේ ඇඳුමයි මායි කියන්නේ දෙන්නෙක් නෙමෙයි කෙනෙක්. ඒ නිසා මට මේක ඔයාලට කොහොමවත් දෙන්න බෑ කියලා කියනවා. මිනිසුරුතුමා මං ඔය ඇඳුම ගැන වැඩි දෙයක් දන්නේ නැහැ කියලා කියනවා. ඒත් මේ දේවල් ගැන දන්න කෙනෙක් ඉන්නවා කියලා එතන ජස්ටින් හැමෝව ගෙන්නනවා. ටෝනි කම්පැනි එකේ රජයට ඕන කරන ආයුධ හදන්නේ නැති නිසා රජය දැන් එයාලට ඕන කරන ආයුධ මිලදී ගන්නේ ජස්ටින් හැමගේ කම්පැනි එකෙන්. ඊට පස්සේ මෙතන ටෝනි යාළුවෝ රෝඩිවත් ගෙන්නනවා. මෙතන මිනිසුරුතුමා පැහැදිලි නැති වීඩියෝ ටිකක් මෙතන තියෙන ස්ක්‍රීන් එක දාලා කියනවා ත්‍රස්තවාදීන් ළඟ ටෝනිගේ ඇඳුමට සමාන ඇඳුමක් තියෙනවා කියලා. ඒ නිසා රටේ ආරක්ෂාවටත් ගොඩක් ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් කියලා කියනවා. ඒත් ටෝනි මේ කිසි දෙයක් ගණන් ගන්න නැතුව එයා ළඟ තියෙන පොඩි ඩිවයිස් එක පාවිච්චි කරලා මෙතන තියෙන ස්ක්‍රීන් වල පෙන්වන අපැහැදිලි වීඩියෝ දර්ශන පැහැදිලි කරලා පෙන්නනවා. ඒ වගේ තියෙන්නේ එක කට්ටිය අයන් මෑන් ගේ ඇඳුම හදන්න ගිහින් විනාශ වෙන දර්ශන. විනිසුරුතුමා ඉක්මනට මේ ස්ක්‍රීන් ඕෆ් කරන්න කියලා කියනවා. මේ වීඩියෝ අතර ජස්ටින් හැම මේ විදියාම එකක් හදන්න ගිහින් වැරදුන වීඩියෝ එකකුත් තියෙනවා. ඊට පස්සේ ආ ඉක්මනට ගිහින් මේ ස්ක්‍රීන් එක ඕෆ් කරලා දානවා. ඊට පස්සේ ටෝනි කියනවා අනිත් රටවල් වලට මේ තාක්ෂණය හොයාගන්න අඩුම තව අවුරුදු 10ක්වත් යාවි කියලා. ඒ නිසා කවුරුත් මගේ යාමේ ගැන බය වෙන්න ඕනේ නැහැ. මම තනියම අපේ රටේ ආරක්ෂාව බලාගන්නම් කියලා ටෝනි එතනින් යනවා. මේ වෙන හැම දෙයක්ම අයිවන් ටීවී එකෙන් බලාගෙන තමයි ඉන්නේ. අයිවන් එයා හදපු ආක්‍රියකට එක පාවිච්චි කරලා පවර්ෆුල් ඉලෙක්ට්‍රික් කස දෙකක් නිර්මාණය කරගන්නවා. ඊට පස්සේ අපිට ලැබ් එකේ ඉන්න ටෝනිව පෙන්නනවා. එයා ගාව දැන් අයන් මෑන් ඇඳුම් කිහිපයක්ම තියෙනවා. ටෝනි මේ වෙලාවේ ආයෙත් එයාගේ ලේ සාම්පලයක් චෙක් කරලා බලනවා. එයාගේ ලේ කලින්ටත් වඩා විස වෙලා. ඒකට හේතුව තමයි ටෝනිගේ ආක්‍රියකට එකේ තියෙන පැලෑඩියම් කියන කොටසක් ටෝනි යාම එක පාවිච්චි කරන වාරයක් ගාන ඉක්මනට සවුත් වෙන එක. ටෝනිගේ අයියා එක ටෝන්ට කියනවා ඔයාව ජීවත් කරන්න ඔයා හදපු මේ උපකරණය ටිකෙන් ටික ඔයාව මරණයට ලං කරනවා කියලා. ඒත් එක්කම පෙපර් මෙතෙන්ට එනවා. ටෝනි ඉක්මනට එයාගේ ලෙඩේ පෙපර්ට පේන්නේ නැති වෙන හංග ගන්නවා. ටෝනි ඉන්න තැනට ආව පෙපර් ටෝන්ට බනින්න පටන් ගන්නවා. මොකද ටෝනි කැම්පැනි එකේ වැඩවලට කිසි උනන්දුවක් දක්වන්නේ නැති නිසා. ටෝනි ඊට පස්සේ එහෙනම් ඔයා මේ කැම්පැනි එකේ වැඩ ටික බලන්න කියලා පෙපර් කම්පැනි එකේ CEO කරනවා. මෙච්චලා කෑ ගහ ගහ හිටපු පෙපර් එක කට නිකම්ම වැහෙනවා. මේ අතර අයිවන් පාස්පෝර්ට් එකයි ටිකට් වගේකුයි කෙනෙක්ට කියලා හොරෙන් හදවගෙන ගෙන්න ගන්නවා. පහුවදා ටෝනි හැපිත් එක්ක එකතු වෙලා බොක්සින් සෙල්ලම් කර ඉන්නවා පෙන්නනවා. එතෙන්ට පෙපරුත් එනවා. ඊට ටිකකට පස්සේ පෙපර්ගේ අලුත් ඇසිස්ටන්ට් නටාෂාත් මෙතෙන්ට එනවා. පෙපර් දැන් ස්ටාක් කම්පැනි එකේ CEO නිසා තමයි නටාෂා වැඩට අරගෙන තියෙන්නේ. ටෝනි නටාෂාට එයා ඉන්න තැනට කතා කරනවා. ටෝනි නටාෂාට හැපිගෙන් බොක්සින් ටිකක් අහගන්න කියලා පෙපර් ඉන්න තැනට ගිහින් නටාෂා යන විස්තර අහන්න පටන් ගන්නවා. මේ වෙලාව හැපි නටාෂාට බොක්සින් උගන්වන්න ගිහින් හොඳ පාඩමක් ඉගෙන ගන්නවා. නටාෂා එක පාරින්ම හැපිව බිම දානවා. ඊට පස්සේ මේ කට්ටිය මොනාකෝ වල කාර්යස්සක් තියෙන ලොකු උත්සවයකට යනවා. මෙතෙන්ට ඇවිත් ඉන්නේ ගොඩක් ලොකු සල්ලිකාරයෝ. මේ කට්ටිය අතරේ අපි කවුරුත් දන්න ඉලෝන් මස්කුත් ඉන්නවා.
ටෝනි පෙපරු කතා කරගෙන ඉන්න තැනට ජස්ටින් හැමරුත් යනවා. ටෝනි හැමට එක පොඩ්ඩක් කතා කරලා එයා කරදර වලින් බේරෙන්න බාත්රූම් එකට යනවා. ටෝනි එතෙන්දීත් එයාගේ සාම්පල්ලයක් චෙක් කරලා බලනවා. පේන විදිහට ටෝනිගේ කලින්ටත් වඩා විස වෙලා. දැන් ටෝන්ට හිතෙනවා එයාගේ ජීවිතේ තියෙන තව පොඩි කාලයක් නම් ඒ ටිකේ සතුටින් ඉන්න ඕනි කියලා. එයා පෙපර්ටත් හොරා මෙතන දින කාර් රේස් එකට ඇතුළත් වෙනවා. මේ නිවුස් එක දැක්කම පෙපරුත් හොඳටම කලබලෙනවා. එයා නටාෂට කියනවා ඉක්මනට හැපීට එන්න කියන්නේ කියලා. ඒත් එක්ක මේ කාර් රේස් එක පටන් ගන්නවා. ටික වෙලාවකට පස්සේ අයිවන් වෙන්කෝ මේ රේස් ට්‍රැක් එක ඇතුළට එනවා. ඊට පස්සේ හදාගත්තු අර ඉලෙක්ට්‍රික් කස දෙක එළියට අරන් රේස් ට්‍රැක් එකේ ආපු කාර් එකකට ගහනවා. ඒ ගහ පාරට කාර් එක කෑල් දෙකට වෙන්නලා ඈතට විසික් වෙලා යනවා. මේක ටීවී එකෙන් දැක පෙපර් හැපි දෙන්න ඉක්මනට අයන් මෑන් නාම එකත් අරන් කාර් එකේ රේස් ට්‍රැක් එක පැත්තට එන්න පටන් ගත්තා. මේ කේස් එකක් වගේ තියෙන්නේ අයන් මෑන් නාම එක. රේස් ට්‍රැක් එකේ ඊළඟට ආපු ඩෝනි කාර් එකටත් අයිවන් පහර දෙනවා. මේ නිසා එක කෑලි දෙකක් වෙලා උඩින් ගිහින් විසික් වෙලා බිමට වැටෙනවා. හැබැයි ටෝන්ට නම් එච්ච ලොකු අවුලක් වෙලා නැහැ. රේස් ට්‍රැක් එකේ ආපු අනිත් කාර් ටිකත් ඇවිත් වේගය පාලනය කරන්න බැරුව එක පිට එක හැප්පිලා පූර්ණ විනාශ වෙලා යනවා. ඊට පස්සේ අයිවන් ටෝන්ට පහර දෙන්න පටන් ගන්නවා. ටෝනි කොහොම හරි එහෙට මෙහෙට පැනලා අයිවන්ගේ කස පහරෙන් බේරෙනවා. ඒත් වැඩි වෙලාවක් ටෝන්ට අයිවන්ගෙන් බේරලා ඉන්න බැරි වෙනවා. අයිවන් ටෝනිව කොටු කරගෙන එයා විවරයක් කරලා දාන්න හදනකොටම කාර් එකේ වේගෙන් ආපු හැපි අයිවන් හප්පලා දානවා. පෙපෝ ටෝන්ට කෑ ගහලා කියනවා ඉක්මනට ඇවිත් කාර් එකට නගින්න කියලා. ටෝනි කාර් එකට නගින්න හදනකොටම සිහිය ආපු අයිවන් මේ කාර් එකට පහර දෙන්න පටන් ගන්නවා. පෙපා ඉක්මනට අයන් මෑන් නාම එක තියෙන කේස් එක ටෝනි ඉන්න තැනට විසි කරනවා. ටෝනි ඊට පස්සේ අයන් මෑන් නාම එකක් දාගෙන පෙපර්ලා ඉන්න කාර් එකත් කකුලෙන් තල්ලු කරලා දාලා අයිවන් එක සටන් කරන්න පටන් ගන්නවා. අයිවන්ගේ කස දෙක ටෝනිගේ ආම එක තරම්ම බලවත්. මේ නිසා ටෝන්ට හොඳටම ගොටි ගන්න වෙනවා. ඒත් කොහොම හරි අන්තිම ටෝනි අයිවන්ගේ කස දෙක එයාගෙන් ගේ දවටගෙන අයිවන් ළඟට ගිහින් එයාට හොඳටම පහර දීලා එයාගේ ආක්‍රියක්ට් එක ගලවලා දානවා. ඊට පස්සේ පොලිසිය නැවිත් අයිවන් අරගෙන යනවා. ටෝනි අයිවන් හදපු ආක්‍රියක්ට් එකේ ප්ලෑන් එක ස්කෑන් කරලා ඒක එයාගේ සිස්ටම් එකට කොපි කරගෙන ඒක විනාශ කරලා දානවා. මේ දේවල් දිහා බලන ජස්ටින් හැම ගොඩක් සතුටු වෙනවා. ටෝනි ඊට පස්සේ පොලිසියත් ළඟගෙන ඉන්න අයිවන්ව හම්බෙන්න යනවා. අයිවන් ටෝනිගේ පවුලින් ඔක්කොම හොරු කියලා බනින්න පටන් ගන්නවා. ටෝනි අහනවා අයිවන්ගෙන් මේ ආක්‍රියක්ට් එකේ ප්ලෑන් එක ඔයාට කොහොමද හම්බුනේ කියලා. ඊට පස්සේ ටෝනි මෙතනින් යනවා. පෙපර් කාර් රේස් එකේ වෙච්ච දේවල් නිවුස් වලින් බලන ගමන් ඉන්නවා. ටෝනි මේ වෙලාවේ එයා හදපු කැමරාවක් ගෙනත් පෙපර්ට දෙනවා. ටෝනි කියනවා අපි දැන් ගෙදර යන්න නැතුව නිවාඩුවකට කොහේ හරි යමු කියලා කියනවා. ඒත් පෙපර් කියනවා මං දැන් මේ කම්පැනි එකේ CEO. මට කම්පැනි එකේ වැඩ ගොඩක් තියෙනවා. ඒ නිසා මට ඔයත් එක්ක නිවාඩුවකට යන්න බෑ කියලා කියනවා. මේ අත හිරේ ඉන්න අයිවන්ට එයාගේ කෑම එක හම්බෙනවා. ඒකේ පොඩි කොළ කෑල්ලකුත් තියෙනවා. එයා ඒ කොළ කෑල්ල කියලා බලලා එයා කෑම කරන් බලනකොට දකිනවා ඒ තියෙන්නේ බෝම්බයක් කියලා. ඒත් එක්ක මෙතන ඉන්න පොලිස් නිලධාරියෙක් අයිවන්ගේ ඇඳුමේ අංකි ගහපු අයිවන් වගේම කෙනෙක් අයිවන් ඉන්න හිර කුඩුවට ගෙනත් දානවා. අයිවන් තේරුම් ගන්නවා කවුරු හරි යාට මෙතනින් පැනලා යන උදව් කරන්නේ මේ හදන්නේ කියලා. ඉතින් අයිවන් එයාගේ අනිත් කෙනාට හොඳටම ගහලා සීන් නැති කරලා දාලා අර බෝම්බෙත් ඔන් කරලා පිටිය හැයි කරලා මෙයා ආයේ හිර කුඩුවෙන් එළියට එනවා. ඒත් එක්කම අර බෝම්බේ පුරලා අර කුඩුවේ හිටපු අයිවන් වගේ අනිත් කෙනා මැරෙනවා. ඊට පස්සේ පොලිස් නිලධාරීන් දෙන්නෙක් ඇවිත් අයිවන්ගේ මූණ වහලා එයාව එතනින් අරගෙන යනවා. මේ ඔක්කොම කරලා අයිවන්ව බේරගෙන තියෙන වෙන කවුරුවත් නෙවෙයි ඒ ජස්ටින් හැම අයිවන්ට හොදට කන්න දීලා කියනවා අපි දෙන්නගේ මහතුර ටෝනි ස්ටාක්. ඒ නිසා අපි එකතුලා වැඩ කරලා ටෝනිව පරද්දමු කියලා කියනවා. අයිවනුත් මේකට කැමති වෙනවා. මේ අතර ටෝනි අයිවන් වැන්කෝ ගැන තොරතුරු හොයන්න පටන් ගන්නවා. අයිවන්ගේ තාත්තා ඇන්ටන් වැන්කෝ සෝවියට් වල දක්ෂ භෞතික විද්‍යාඥයෙක්. එයා 1963 දී ඇමරිකාවේ වුණු විනාශයකට දායකත්වය දුන්න නිසා 1967 දී එයාව රටින් පිටුවහල් කරලා තියෙනවා. අයිවන් කියලා කියන්නේ දක්ෂ භෞතික විද්‍යාඥයෙක්. එයාත් රසායනික බෙදා හැරීමේ ජාවාරමක් කරපු නිසා එයාවත් අවුරුදු 15ක් පාකිස්තානයේ හිර කරලා තියෙනවා කියලා විතරයි ටෝන්ට හොයාගන්න පුළුවන් වෙන්නේ. මේ වෙලාවේ මෙතෙන්ට ටෝනි යාලෝ රෝඩිත් එනවා. එයා ඇවිත් කියනවා ඔයා අවුරුදු 10කින්වත් හොයාගන්න බෑ කියපු ආක්‍රියක්ට් එක කවුදෝ කෙනෙක් හදලා. ඒ නිසා කවුන්සිලේ හදන්නේ මෙයාම ටික එයාලා යටතට ගන්න කියලා කියනවා. ඒත් ටෝන්ට මේවා අහගෙන ඉන්න තරම්වත් ඇඟට පන්න නැහැ. මොකද එයාගේ ආක්‍රියක්ට් එක ආයෙත් සවුත්තු වෙලා. ඉතින් රෝඩි ඉක්මනට ටෝනිව මේස් ළඟට එක් කරගෙන ගිහින් එයාට ආක්‍රියක්ට් එක මාරු කරගන්න උදව් කරනවා. දැන් හැම අයිවන්ව එයාගේ ලැප් එකට එක් කරගෙන ගිහින් එයා හදපු යකඩාම ටිකක් පේන්න යනවා. අයිවන් මේ යකඩාමයක් අල්ලලා බල්ලා අදිනකොටම නිකන්ම කෑලි ගැලවිලා අතර මෙනවා. අයිවන් ඊට පස්සේ හැමකට කියනවා මම මේ ආම ටික ස්ටාක් එක්ස්පෝ එකට අරගෙන යන්න හරි විදිහට හදලා දෙන්නම් කියලා කියනවා. දැන් ටෝනි
එයාගේ බර්ත්ඩේ පාටි එකට යන්න ලෑස්ති වෙනවා. ටෝනිට නම් හිතෙනවා මේක එයාගේ අන්තිම බර්ත්ඩේ පාටි එක වෙයි කියලා. ඒත් එක්කම නටාෂත් එතෙන්ට එනවා. ටෝනි එයාගෙන් අහනවා මේක ඔයාගේ අන්තිම බර්ත්ඩේ පාටි එක වුණොත් ඔයා මොකද කරන්නේ කියලා. නටාෂ් කියනවා මං කැමතිම අයත් එක්ක ඉඳගෙන මං කැමතිම දේවල් කරනවා කියලා. දැන් ටෝනි එයාගේ අයන් මෑන් නාමිකත් ඇඳගෙන පාටි එකට ගිහින් එක එක පිස්සු වැඩ කර කර නටන්න පටන් ගන්නවා. මෙතෙන්ට රෝඩිත් එනවා. රෝඩි පෙපර්ට කියනවා දැන්ම ටෝනි මේ පිස්සු වැඩ නතර කරන්න කියලා. ඒ නිසා පෙපර් දැන් මේ පාටි එක ඉවර කරන්න හදනවා. ඒත් ටෝනි මේකට කැමති වෙන්නේ නැහැ. මේ නිසා හොඳටම කේන්තියේ බ්‍රෝඩි පහළට ගිහින් ලැබ් එකේ තියෙන අනිත් තාමිකක් දාගෙන උඩට එනවා. එයා ඇවිත් එදින ඉන්න අනිත් කට්ටියට කියනවා දැන් මේ පාටි එක ඉවරයි කියලා. ඊට පස්සේ මේ දින එතන තියෙන වටින දේවලුත් විනාශ කරගෙන හොඳටම සටන් කරන්න පටන් ගන්නවා. අන්තිමට ඒ දෙන්න එකපාර එයාලගේ අද්දෙන් දෙන්නට දෙන්න පහර දෙන්න පටන් ගන්නවා. මේ නිසා එතන ලොකු පිරිවීමක් ඇති වෙනවා. ඊට පස්සේ රෝඩි එයා දැන් ඉන්න ආමිකත් අරගෙන ආමි කැම්ප් එකට යනවා. කැම්ප් එකේ ඉන්න අනිත් කට්ටියත් මේ ආමික දැකලා ගොඩක් පුදුම වෙනවා. දැන් ටෝනි ලොකු ඩෝනට් එකක් උඩට වෙලා ඩෝනට් කන ගමන් ඉන්නවා. මෙතෙන්ට නික් ෆියුරිත් එනවා. එයා ඇවිත් ටෝනිත් එක්ක කතා කරනවා. මේ දෙන්න මෙහෙම කතා කරගෙන ඉන්න තැනට නටාෂත් එනවා. එතකොට තමයි ටෝනි දැනගන්නේ නටාෂා කියන්නේ ෂීල්ඩ් එකේ කෙනෙක් කියලා. ඊට පස්සේ මෙයාලා ටෝන්ට ඉන්ජෙක්ෂන් එකක් ගහනවා. ඒ නිසා ටෝනිගේ බෙල්ලේ කළු පාට වෙච්ච නහර ටික නැති වෙලා යනවා. නික් ෆියුරි කියනවා මේක තාවකාලික විසඳුමක් විතරයි. ඒ නිසා ඔය ඇක්මන්ට මේ ලෙඩට ස්ථිර විසඳුමක් හොයාගන්න ඕන කියලා කියනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ හැමගේ විද්‍යාගාරය. ජස්ටින් හැම දකින අයිවන් යාගේ රොබෝල සේරම දුරින් ඉඳන් පාලනය කරන්න පුළුවන් රොබෝ ඩ්‍රෝන විදිහට වෙනස් කරලා කියලා. ඒත් හැමෝම නම් මේ වැඩේට එච්චර ලොකු කැමැත්තක් නැහැ. මොකද එයාට ඕන අයන් මෑන් වගේ ඇඳුමක් නිසා. මේ අතේ රෝඩි එයා අරන් ආපු අයන් මෑන් නාමක හමුදාවේ යාගේ ලොක්කෙක්ට පෙන්නනවා. එයා කියනවා හැමෝම එක්කගෙන ඇවිත් මේ ඇඳුමට තව ආයුධ හය කරලා වැඩි දියුණු කරන්න කියලා. කැමැත්තෙන් වුණත් රෝඩිටත් මේ නියෝගය පිළිගන්න වෙනවා. නික් ෆියුරි ටෝන්ට කියනවා ටෝනිගේ තාත්තා හොවාර්ඩ් ස්ටාර් ඒ කාලේ ආක්‍රියක්ටයක් හදන්න ගොඩක් මහන්සි වුණා කියලා. ඒක එයාට හරියට හදාගන්න පුළුවන් වුණා නම් මේ ලෝකෙ වෙනත් වෙනස් කරන්න පුළුවන්කමක් තිබ්බ කියලා කියනවා. ටෝනි අහනවා ඇන්ටන් වැන්කොට මේ ආක්‍රියට් එක හදන එකත් එක්ක තිබ්බ සම්බන්ධය මොකක්ද කියලා. ෆියුරි කියනවා ඇන්ටන් වැන්කෝ ඔයාගේ තාත්තත් එක්ක වැඩ කරපු කෙනෙක්. ඒත් එයා මේකේ ප්ලෑන් එක හොරගම් කරලා විකුණන්න ගිහින් ආවුන නිසා එයාව අයින් කරලා දාලා තියෙනවා. ෆියුරි ඊට පස්සේ ටෝන්ට එයාගේ තාත්තට ඇති පෙට්ටියක් දීලා ඔය ආයෙත් ආක්‍රියට් එක හරියට හදන වැඩේ පටන් ගන්න කියලා එතනින් යනවා. මේ අතර රෝඩි එයාගෙන ආපු ආමකේ ආක්‍රියට් එක ගලවලා හැමට කතා කරලා මේකට ආයුධ ටිකක් හයි කරන්න කියලා කියනවා. හැම ඇවිත් මේ ඇඳුමට හයි කරන්න පුළුවන් සුපුරි ආයුධ ටිකක් පෙන්නනවා. ඒ වතරේ පොඩි පෑනක් වගේ ආයුධයකුත් තියෙනවා. හැම කියනවා ඒකෙන් බංකරයක් වුණත් බිම දාන්න පුළුවන් කියලා. හැම අහනවා රෝඩිගෙන් මොන ආයුධයද මේකට හයි කරන්න ඕන කියලා. රෝඩි කියනවා මේ ඔක්කොම ආයුධ ටික මේකට හයි කරන්න කියලා. මේ වෙලාවේ ටෝනි නික් ෆියුරි දීප් පෙට්ටියේ තිබ්බ වීඩියෝ වගේ ප්ලේ කරලා බලනවා. එක වීඩියෝ එක ටෝනිගේ තාත්තා කියනවා මේ නගරය නිර්මාණය කරේ ඔයා වෙනුවෙන් ටෝනි. කවදා හරි දවසක ඔයා මේ හැමදේම තේරුම් ගනීවි කියලා කියනවා. ඊට පස්සේ ටෝනි ස්ට්‍රෝබෙරි ටිකත් අරගෙන පෙපර්ව හම්බෙන්න යනවා. ඒත් පෙපර්ට කැම්පේනි එකේ වැඩ වැඩි නිසා එයා ටෝනිත් එක්ක හරියට කතා කරන්නවත් නැතුව එතනින් යනවා. ඊට පස්සේ ටෝනිත් එතනින් යන්න හදනකොට එයාගේ තාත්තා හදපු නගර සිටියම් දැකලා මේකේ මොකක් හරි තේරුමක් තියෙනවා කියලා තේරිලා එයා ඒ සිටියම් කෑලි කෑලි වලට ගලවා කාර් එකේ දාගෙන අරගෙන යාගේ ලැබ් එකට අරගෙන යනවා. ඉතින් ලැබ් එකේදී ටෝනි යාගේ ඇයිකෙත් උදව් අරගෙන පැලේඩියම් වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් අලුත් මූලද්‍රව්‍යයක් හොයා ගන්නවා. ටෝනි ඊට පස්සේ එක එක කෑලිත් අරගෙන ඇවිත් විද්‍යාගාරය වෙනස් කරලා කොහොම හරි අන්තිමේදී ටෝන්ට කලින්ටත් වඩා බලගතු සුපිරි ආක්‍රියක්ටයක් හදාගන්න පුළුවන් වෙනවා. මේ අතර හැම අයිවන් ළඟට ගිහින් එයා අයිවන්ට දීලා තිබ්බ හැමදේම අරගන්නවා. මොකද අයිවන් හැමට ඕන විදිහට රොබෝ ආම ටික හැදුවේ නැති නිසා. හැම කියනවා හොඳ වෙලාවට තමයි ටෝනිගේ ආම එකක් මට හම්බුනේ. මං ඒක ස්ටාර් එක්ස්පෝ එකට අරගෙන යනවා. ඔයා හදපු අනිත් ආම ටිකත් එක්ස්පෝ එකේ පැත්තක නිකන් තියෙනවා. මට දැන් ඔයාගෙන් කිසිම වැඩක් නැහැ කියලා ආරක්ෂකයෝ දෙන්නෙක් එක්ක අයිවන් කාමරේ හිට කරලා එයා ඇතින් යනවා. ටෝනිට මේ වෙලාවේ කෝල් එකක් එනවා. කෝල් එක අරන් තියන්නේ වෙන කවුරුවත් නෙවෙයි අයිවන්. ටෝනි අයිවන් ඉන්නේ කොහෙද කියලා හොයලා බලන්න හැදුවත් එයාට ඒක කරන්න බැරි වෙනවා. ටෝනි දැනගන්නවා මේක පිටුපස්සේ ජස්ටින් හැමත් ඉන්නවා කියලා. ටෝනි ඊට පස්සේ එයාගේ අලුත් ආක්‍රියට්ටයක් දාගෙන අයිවන් අල්ලගන්න යන සූදානම් වෙනවා. දැන් ජස්ටින් හැම ස්ටාර් එක්ස්පෝ එකට නට ඇවිත් පොඩි කතාවකුත් කරලා එයා ගාව තින රොබෝ පාබල හමුදාව, රොබෝ නායක හමුදාව සහ රොබෝ ගුවන් හමුදාව කියලා රොබෝල කට්ටිය මෙතන ඉන්න කට්ටියට පේන්න ඉදිරිපත් කරනවා. ඒත් මෙයා දන්නේ නැහැ අයිවන් වෙන තැනකට වෙලා ඉඳන් මේ හැම රොබෝ කෙනෙක්ම පාලනය කරනවා කියලා. මේ වෙලාවේ රෝඩි අරන් ගියේ ටෝනි අයන් මෑන් නාම එකත් අලුත් වැඩියා කරලා හැම හදපු ආම එකක් විදිහට ඉදිරිපත් කරනවා. ඒ ආම එක ඇතුළේ රෝඩිත් ඉන්නවා. ඒත් එක්කම මේ වෙලාවෙම දැන් ටෝනිත් එනවා. එයා ඇවිත් රෝඩිට කියනවා මේ හැම දෙයක්ම අයිවන්ගේ උගලක් කියලා. එයා හැමගෙන් අහනවා දැන් අයිවන් කොහෙද ඉන්නේ කියලා. ඒත් හැම එයා මොකුත්ම දන්නේ නැහැ කියලා බොරුවට මෙතන රඟපානවා. ඒත් එක්කම අයිවන් මෙතන ඉන්න සේරම රොබෝල වගේම
රෝඩිවත් පාලනය කරන්න පටන් ගන්නවා. රෝඩි කියනවා මට මේ දේ පාලනය කරන්න බෑ. ඔයා ඉක්මනට මෙතනින් පැනගන්න කියලා කියනවා. ටෝනි මෙතනින් යනවත් එක්ක මෙතනින් රොබෝල් ටිකකුයි රෝඩි මෙයා පස්සෙන් පන්නන්න පටන් ගන්නවා. පෙපරුයි නටාෂා හැම ඉන්න තැනට යනවා. නටාෂා හැමට පහර දීලා අයිවන් ඉන්නේ කොහොමද කියලා දැනගන්නවා. මේ අතරේ මෙතන ඉන්න තවත් රොබෝල් ටිකක් මෙතන ඉන්න මිනිස්සුන්ට පහර දෙන්න පටන් ගන්නවා. දැන් නටාෂා හැපි අයිවන් හොයාගෙන හැමගේ විද්‍යාගාරයට යන්න පිටත් වෙනවා. අර රොබෝල් ටිකත් නගරෙත් විනාශ කරගෙන අයන් මෑන් පස්සෙන් පන්නන්න පටන් ගන්නවා. දැන් නටාෂා හැපි අයිවන් ඉන්න විද්‍යාගාරයට ඇතුල් වෙනවා. ඒත් ආරක්ෂක ගොඩ දෙනෙක් ඇවිත් මෙයාලව නවත්තන්න හදනවා. හැපි එක්කෙනෙක් එක සටන් කරනකොට නටාෂානෙත් ඔක්කොම පහර දීලා ගහලා දාලා ඇතුළට යනවා. හැපි ගොඩක් අමාරුවෙන් අර මිනිස්සයාට ගහලා බිම දාලා වටපිට බලනකොට තමයි එයා දකින්නේ නටාෂා එතනින් ඉන්න ඔක්කොම ගහලා දාලා කියලා. නටාෂා හැපි අයිවන් තැන්ට ගිහින් බලනකොට එයා එතනින් පැනගෙන රෝඩි අන්තිමට ටෝනි වල්ලගෙන දෙන්නත් එක්ක සටන් කරන්න පටන් ගන්නවා. නටාෂා කොහොම හරි සිස්ටම් එක පාවිච්චි කරලා රෝඩිගේ ආම එක හරි ගස්සනවා. ඒත් එයාට අනිත් රොබෝලව පාලනය කරන්න බැරි වෙලා. ඒ නිසා අනිත් රොබෝලා ඔයාලව හොයාගෙන ඔයාලා ඉන්න තැනට එනවා කියලා නටාෂා කියනවා. ටෝනීට පස්සේ එයාගේ යාළුවෝ රෝඩියත් නැගිට්ටවගෙන සටනට සූදානම් වෙනවා. ටික වෙලාවකට පස්සේ රොබෝල් සෙට් එකක් මෙයාලව වට කරනවා. ටෝනි සහ රෝඩි දෙන්නේ ලොකු සටනක් දීලා අන්තිමට මේ රොබෝල්ට පහර දීලා එයාලව කෑලි කෑලි කරලා දානවා. මේ අතරේ පොලිසියෙන් ඇවිත් හැමෝම අත්අඩංගුවට ගන්නවා. ටෝනි රෝඩි දෙන්න මේ හැමදේම ඉවර කළ හිතුවත් එතන තව රොබෝ කෙනෙකුත් එනවා. ඒ වෙන කවුරුවත් නෙවෙයි ඒ අයිවන්. රෝඩි මං අයිවන් ගැන බලා ගන්නම් කියලා හැම කියපු පෑනකගේ භයානක ආයුධ අයිවන් ඉන්න පැත්තට යවනවා. ඒත් ඒක අයිවන්ගේ ගේ වැදිලා පුස් වෙඩිල්ලක් වගේ වතුරට වැටෙනවා. ඊට පස්සේ මේ දෙන්න අයිවන් එක සටන් කරන්න පටන් ගන්නවා. ඒත් අයිවන්ගේ බලය වැඩි නිසා එයාව පාරාද කරන එක නම් ලේසි වෙන්නේ නැහැ. හැබැයි කොහොම හරි අන්තිමේදී මේ දෙන්න එකතුලා පාර දීලා අයිවන්ව පරාද කරලා දානවා. ඒත් මෙයාලා කරදරේ නම් තාම ඉවර වෙන්නේ නැහැ. මොකද අයිවන් මේ හැම රොබෝ කෙනෙක්ගේ මැගේ බෝම්බයක් හයි කළා. දැන් එයා ඒ බෝම්බ ටික පුපුරවන්න හදන්නේ. ඉතින් මේ වෙලාවේ ටෝන්ට පෙපව මතක්ලා එයා ඉක්මනට පෙප ගාවින් රොබෝගේ බෝම්බය පුපුරන්න කලින් එවිත් එයාව බේරගෙන ගොඩ නැගිලා කුඩට අරගෙන යනවා. එතනදී පෙප ටෝන්ට කෑ ගහලා කියනවා මම මේ රස්සාවෙන් අයින් වෙන කියලා. ඒ ටික වෙලාවක් මෙහෙම මේ දෙන්න රණ්ඩු වෙලා ආයේ මේ දෙන්න යාළු වෙලා සිප ගන්නවා. රෝඩිත් මේ හැමදේම පැත්තකට වෙලා බලාගෙන තමයි ඉන්නේ. පහෝදා ටෝනි ෆියුරියෝ හම්බෙන්න යනවා. එතනදී ෆියුරි කියනවා අපි ඔයාව ඇවෙන්ජර්ස් ටීම් එකට එකතු කරගන්නවා කියලා. ඉතින් ටෝනි කියනවා මම මේකට හරියට සම්බන්ධ වෙන්න නම් තව ටිකකින් මට පදක්කමක් දෙන උත්සවයක් තියෙනවා. ඒකට මං කියන කෙනාගේ අතින් පදක්කමක් ඕනේ කියලා කියනවා. ෆියුරිත් ඒකට කැමති වෙනවා. ඒ කෙනා වෙන කවුරුවත් නෙවෙයි ටෝන්ට හොඳට බැන බාර විනිසුරුතුමා. එයාටත් කරගන්න කිසිම දෙයක් නැතුව හොඳටම hina වෙවි මේ දෙන්නට පදක්කම් පළඳවනවා. ඒත් එක්ක මේ මූවී එකත් මෙතනින් ඉවර වෙනවා. අයන් මෑන් ඊළඟ කොටසින් හම්බෙමු. හැමෝටම ජය වේවා.